මම ඉන්නේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ. විද්‍යාර්ථ විද්‍යාලයේ අද මේ පාසල් දූ දරුවන් එකතු වුණේ විශේෂ කාරණාවකට. හෙළබස් ලකර සංවිධානය ආරම්භ වෙලා දැනට වසර 3ක්. ඉතින් අද එහි සම්මාන සහතික ප්‍රදානය කෙරුණේ විමලරත්න කුමාරගම කවියානන්ගේ විශේෂ ගුණ සමරුවකුත් එක්ක. මේ අය එකතු වෙලා හෙළබස මේ ලෝපුරා ඉතාමත්ම ප්‍රශස්තව ප්‍රචලිත කරන්නට, හෙළබසේ ගුණත්වය රැකගන්නට සන්ධානගත වෙලා සිටිනවා. එහි විශිෂ්ටත්වය තමයි සමස්ත ලංකාවේම හෙළබසට උනන්දුවක් තිබෙන දක්ෂතා තියෙන දූ දරුවන් එකට එකතු වීම. ඉතින් අපි සුබ පතමින් ආශිර්වාද කරමින් ඔවුන්ට උදව් කරමු හෙළබස් ලකර මේ රටේ බබලවන්නට. සෑම කළු වලාකුලක් පිටුපසම රිදී රේඛාවක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ කොරෝනා වසංගත කාලයේ ගෙදරට වෙලා ඉඳිද්දී අපි හැමෝටම ජංගම දුරකථනයක් හම්බ වෙද්දී ඒ සමාජ මාධ්‍ය ඒ පහසුකම් හරි විදිහට වෙනස් අරමුණකට පාවිච්චි කරන්න අපි කල්පනා කරා. ඒ අනුව බස රකින්න සිසු පවුර හෙළබස් ලකර ආරම්භ වෙන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පාසල් සිසු සිසුවියන්ගේ එකමුතුවකින්. අපි අරමුණ සිංහල භාෂාව ගැන, සිංහල භාෂාවේ විශේෂත්වය, අනන්‍යතාව, ආවේනිකත්වය ගැන අපේ පරපුරට උගන්වන එක. අපේ පරපුරට උගන්වන පමණින් නොනැවතී තවත් පරපුරවල් දසදහස් සංඛ්‍යාත සංඛ්‍යාවකට ඒ භාෂාවේ උරුමය, අපූර්වත්වය, චමත්කාරය අරගෙන යන එකයි අපේ හෙළබස් ලකරේ පරමාර්ථය. මම හෙළබස් ලකර නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ගගන අභිෂේක් යටිවාවල. ඇත්තටම හෙළබස් ලකර සංවිධානය කියන්නේ සිංහල භාෂාවට ගනිමින් මේ සිංහල භාෂාව නව පරපුරටත් බෙදා හරිමින් කරන අපූර්ව සංවිධානයක්. ඉතින් මම මහනුවර විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ ඉසිරි සෞභාග්‍ය රාජපක්ෂ. දේශීය භාෂාව හෙළ භාෂාව රකින අපි හෙළබස් ලකර. මම ගාලශ්‍රී හෘදය කන්‍යාරාමයෙන් දිලංකා කවින්. හෙළබස් ලකර තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ පණිවිඩයක්, ඒ වගේම සමාජයට හොඳ නිෂ්පාදනයක් ලබා දෙන්න. මගේ නම යස්සසී විදුමිනි. මම හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ. හෙළබස් ලකර සංවිධානය කියන්නේ අපගේ මාතෘ භාෂාව වන සිංහල භාෂාව ඔපනං වන්නට නිර්මාණය කරපු සංවිධානයක් කියවතින් මං හිතන්නේ මං නිවැරදි. මම මහනුවර විහාර මහදේවි බාලිකා විද්‍යාලයෙන් නිසුවිනි වේතරත් නායක. හෙළබස් ලකර යනු ශිෂ්‍යයෙකු වශයෙන් මටත් මගේ පාසලටත් ඒ වගේම සියල්ලටම බොහෝ වැදගත් වන සංවිධානයක්. මේ සංවිධානයේ මේ මූලික අරමුණ වනුයේ සිංහල භාෂාව ප්‍රවර්ධනය කිරීම සහ එය නව පරපුර තුළ ජනප්‍රිය කරවීමයි. මම සවිජය මිදුමගේ විද්‍යාර්ථ විද්‍යාලය. හෙළයානම් මාරුක තුළ ශාකයක පොත්තක් වැනි සිංහල භාෂාවේ අගය නව්‍ය පරපුරයට කියා දීම හෙලා අප හෙළබස් ලකර විසින් නව්‍ය පරපුරට සිංහල භාෂාවේ වගකීම කියා දෙනවා. මම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සන්දේ රැසිලුන්ගමාරච්චි. අපගේ සිංහල භාෂාව ඉදිරියටත් නව පරපුරකටත් රැගෙන යාමට හෙළබස් ලකර සංවිධානය රුකුලක් වන බව නොඅනුමානයි. මම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අස්විද රණේත්‍ර විතානගේ. හෙළබස් ලකර නම් සංවිධානය තුළින් අපේ මේ භාෂාව තව තවත් ඉදිරියට රැගෙන යමු. මම දෙසල්ල සූර්යාරච්චි මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ. වහරට යුහු හෙළබස රැකගනුවස් භාෂාවෙහි සුදීමතුන් තනන හෙළබස් ලකර. මම නුගේගොඩ සන්ත ජෝසප් විද්‍යාලයේ හිටිගේ සිනෙත් දින්සර. වියකී යන සිංහල සාහිත්‍ය අනාගතයට දායාද කරනු වස් හෙළබස් ලකර 2025. මම ගාල්ල බටේමුල ජාතික පාසල වෙනුවෙන් අමීෂ් කුමාරසිංහ. ලංකාවේ අපිට අනන්‍ය වුණ අපේ සිංහල භාෂාව එහෙම නැත්නම් හෙළ භාෂාවේ අපිට අමතක වුණ අමතක වෙමින් යන අපේ වටිනාකම් රැකගන්න අනාගතයට උරුම කරලා දෙන්න වගේම තව දුරටත් ප්‍රවර්ධනය කරන්න අපේ ලංකාවේ සහෘදයෝ රැසක් එකතු වෙලා ගොඩනගාගත් සංවිධානය තමයි හෙළබස් ලකර කියන්නේ. ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා අපේ කවිය, අපේ ගීතය, ඒ වගේම අපේ කලාව ඉදිරි පරපුරටත් තිබුණට වැඩිය ඉතාම හොඳ තත්ත්වකින් රැකලා ඒ වගේම ප්‍රවර්ධනය කළා බාර දෙන්න. ඉතින් හෙළබස් ලකර වලින් මම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අධිශිෂ්‍ය GH දින කවිෂ. හෙළබස් ලකර කියන්නේ එක පවුලක්. ලංකාවේ විවිධ ප්‍රදේශවලින්
විවිධ වයස් මට්ටමේ සහෝදර සහෝදරයන් හෙළබස් ලකරත් එක්ක එකතු වෙලා ඉන්නවා. උන් ඔක්කොම එකතු වෙලා ඉන්නේ එකම එක පොදු අරමුණක් වෙනුවෙන්. ඒ අපේ මව් භාෂාව වෙන ලෝකේ එකම එක රටක විතරක් පවතින මේ සිංහල භාෂාව අනාගත ශ්‍රී ලාංකිකයන්ට දායාද කරන්නට. ඒ වෙනුවෙන් තැනුණු හෙළබස් ලකර වෙනුවෙන් සමාජික මම කොළඹ ඩී.එස්. සෙනරැක විද්‍යාලයේ රන්තුල ජයකොඩි. සුන්දර වූ භාෂාව දරුවන් ඉතා මිහිරි ලෙස යෙදෙන සංවිධානයක් තමයි හෙළබස් ලකර සංවිධානය කියලා කියන්නේ. හෙළබස් ලකර සංවිධානය වෙනුවෙන් මම මහනුවර ධර්මාර්ථ විද්‍යාලයේ ඉගෙන පටලැවිලි කරනවා. කෑමක් වුණත් රස වෙන්නේ හැන්දෙන් කනකොට වඩා අතින් කනකොට. ඒ වගේම ඕනම දෙයක් වගේ භාෂාවක් වුණත් දැනෙන්නේ තමන්ගේ වෙනකොට. අන්නේ දැනීම තමයි හෙළබසෙහි මිහිර. ඉතින් මම හෙළබස් ලකර සංවිධානය වෙනුවෙන් මහනුවර මහා මායා බාලිකා විද්‍යාලයේ සෙනදිනතාය. භාෂාව කියලා කියන්නේ හරි අපූර්ව දෙයක්. ඒ අපූර්ව භාෂාවේ ඇසි දිසි තැන් සොයන ගමනේ සාඩම්බර පුරෝග්‍රාමී පරපුරක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් හෙළබස් ලකර. ඉතින් මම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කවිඳු යසින්ත ෆොන්සේකා.